ප්‍රකාශ කරන්නේ මේ සංඝ කල්ලිය ගැන. මට විතරක් නෙමෙයි හැම බෞද්ධයෙකුටම මේ වෙනුවෙන් කතා කරන්න සදාචාරාත්මක අයිතියක් තියෙනවා විතරක් නෙමෙයි යුතුයකමක් තියෙනවායි කියලාත් මම හිතනවා. සාක්ෂි මොකද්ද? සාක්ෂි මොකටද? බලන්න ඇස් දෙක තියෙන ඕනම එක්කෙනෙක් අද පේනවා බෞද්ධ ආගමට මොකද්ද වෙන්නේ කියලා. ඊට වඩා සාක්ෂි ඕන නෑ. මම මේ නඩු කියන්න නෙමෙයි යන්නේ. මේ නිකන් මේ ඔක කුඩු වලින් ජීවත් වෙන නාලිකාවලට සමහර වෙලාවට මං කියනවා ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒක නිසා ඒ අයට ප්‍රශ්න වුණාට අද මම දන්නවා මේ රටේ බෞද්ධයන් බහුතරයක් මගේ මතයට එකඟයි. මොකද භික්ෂුන් වහන්සේලා ඉන්නේ ශාසනය ආරක්ෂා කරන්න මිසක් රට පාලනය කරන්න නෙමෙයි. වාහනයක් ගන්න සල්ලි ටිකක් එකතු කරගන්න කතා කරන ස්වාමින් වහන්සේලා ඉන්නවා. ඒක අද මුළු රටම දන්නවා. වොයිස් කට් එකටත් සල්ලි ගන්න, පුවත්පත් සාකච්ඡාවටත් සල්ලි ගන්න, කුඩු මුදලාලිලාගෙන් ජීවත් වෙන පිරිසක් අද මතුවෙලා තියෙනවා. අන්න ඒ අයට විරුද්ධවයි මම සටන් සිවුරු